ලංකාවේ වැඩිම දෂ්ටන ප්‍රමාණයකට වග කියන පොළොන් තෙලිසනොත් කුණකටුවක්. අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ ඒ ගැන. මොවුන් ප්‍රධාන වශයෙන් නිශාචරයි. භෞමික වුවත් ගස් නැගීමේ හැකියාව ඇත. කොළරොඩු, දරකොළවල් හා කොටන් යට ආදී ස්ථානවල දහවල සැඟවී සිටී. රාත්‍රියේදී ක්‍රියාශීලී වන මොවුන් නිවෙස් ආශ්‍රිතව මහා මාර්ග ආශ්‍රිතව පවා දැකගත හැකිය. මෙයාලට මේ නම් ඇතිලා තියෙන තවත් එක් විශේෂ හේතුවක් තියෙනවා. හිස නැත්නම් තොල. මේ සර්පයාගේ ශරීරයෙන් අංශක 45ක් නිරට ඉසවිලා තියෙන නිසා මෙයාලට තෙලිස කියලා කියනවා. පොළොංකුලයට අයිති මෙම සත්වයන් මුහුදු මට්ටමේ සිට මීටර් 1000 උස ප්‍රමාණය වෙනකම් අපිට බලා ගන්න පුළුවන්. මේ සත්වයන්ගේ තවත් එක් විශේෂ දෙයක් වන්නේ පැතලි හිසක් සහ තරබාරු ශරීරයක් තිබීම. මෙම සත්වයන් සාමාන්‍යයෙන් ආහාර විදියට ගන්නේ ඌනන්, ගෙම්බන් සහ අනෙකුත් කුඩා සර්පයන් සහ කුඩා සීරපායි විශේෂ. ලංකාවේ තෙලිස්ස විශේෂ 3ක් අපට දැක ගන්න පුළුවන්. ඒ අතරින් පොළොන් තෙලිස්සා අපට නිතරම දැක ගන්න පුළුවන් සතෙක්. ප්‍රධාන වශයෙන් හමුවන පොළොන් තෙලිස්සාට අමතරව තවත් තෙලිස්සන් විශේෂ දෙකක් හමුවෙනවා ශ්‍රී ලංකාවෙන්. ඒ පහතරට මූකලන් තෙලිස්සා සහ කඳුකර මූකලන් තෙලිස්සා. මොවුන්ගේ විශේෂත්වය නම් මෙම විශේෂ දෙකම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වීමයි. මෙම සර්පයා පමණක් නෙවෙයි ලංකාවට අයිති සර්පයන් 100කට අධික ප්‍රමාණයක් ලංකාවේ පරිසර සමතුලිතතාවයට බෙහෙවින් උපකාරී වෙනවා. එම නිසා අපේම සත්වයන් රැකගත යුතුයි. පෙරදී මධ්‍යම විෂ කාණ්ඩයට අයත්ව සිටි තෙලිස්සා සර්ප දෂ්ටන වැඩිවීම හේතුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව උග්‍ර විෂ කාණ්ඩයට ඇතුළත් කර ඇත. තවත් මෙවැනිම අපූර්ව සත්වයෙක් තුළින් ඔබ හමුවනතුරු අදට සමුදේ ඔබට ජය වේවා.